අයිබෝවන් අද විශේෂයෙන්ම මිනිස්සුන්ට විශේෂිත මේ දෙයක් දැනගන්න පිණිස තමයි අද අපි මේ ස්ථානට ඇවිල්ලා ඉන්නේ. ඔයගොල්ලන්ට පේන ඇති මේ වීඩියෝ එකේ පිටිපස්සෙම මේ මොකද්ද තියෙන්නේ කියලා. මේ හරිය මෙතන මේ රේල් පාර තියෙන්නේ. ඉතින් මේ හරියට මම හිතන්නේ මේ ගමේ ගැටදිවුල. මේ ගැටදිවුල කියන මේ ගම්මානේ අලි ඇතුන්ට මාරු වෙන්න හදලා තියෙනවා විංගයක්. ඉතින් මේක මම හිතන්නේ ගිය රජයෙන් තමයි මම පටන් අරන් තියෙන්නේ. ඒ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ස්ථානේ කොහොමද මේ දැන් හදලා මේ වෙනකොට මේකේ වැඩ මාස ගණනක් තිස්සේ නවත්තලා තියෙන්නේ. ඔයගොල්ලන්ට තවත් මේ හරිය පේනවා ඇති මේ රේල් පාර මේ කොහොමද මේක මේ ඉදි කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ ගම්මුන්ගෙන් නම් මේකට විරෝධය පළ වෙලා තියෙනවා මේ වෙනකොට මේක මේ මුලින් පටන් ගන්නකොට මේ හරිය මේ ගම්මුන්ගෙන් සෑහෙන්න විරෝධය පළ වෙලා තියෙනවා මේක මෙහෙම හදන්න එපා මේවට මේ විදිහට මේ රජයේ සල්ලි වියදම් කරන්න එපයි කියලා. ඉතින් අපිත් අද මේ අවුව කාගෙන මේ අවු රශ්මිය වැටෙනවා. ඒගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ මොකද්ද තියෙන්නේ මේ. අලියතුන් සාමාන්‍යයෙන් එන්නේ අන්න අර පැත්තේ ඉඳලා. ඉතින් මේ පැත්තේ ඉඳලාම එනවා කියලා මෙහි ඉන්න ජනතාවට කියන්න අමාරුයි. මොකද එහා පැත්තෙන් තියෙනවා තවත් ප්‍රදේශයක් ඒ ප්‍රදේශෙනුත් එනවා. ඉතින් මෙතනින්ම ගමන් කරනවා කියලා කියන්න අමාරුයි. මොකද මේ රජයේ මුදල් ඇත්තරම කියනවා නම් මේ වෙනකොට මේවා ඉතින් ගොඩක් අපරාධ. ඉතින් මේ වෙනකොට මේක නවත්තලා තියෙනවා. මේ වර්තමාන ආණ්ඩුවෙන් හරි කමන්නේ මේක නැවත ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන් නම් මේ ලොකු දෙයක්. දුම්රිය වුණත් ඇත්තට ගමන් කරනකොට දුම්රිය මේක නවත්තලා අතන මං හිතන්නේ පිරිසක් ඉන්නවා අය හරියේ මේක බලා ගන්න. ඒතර කොඩිය අල්ලලා තමයි දුම්රිය නවත්තලා හිමීට ගමන් කරන්න. ඉතින් මෙතන සෑහෙන රිස්ක් එකක්. ඒ කියන්නේ අවදානමක් තියෙනවා. ඉතින් මෙන්න මේවා ටිකක් බලන්න ඕන. මොකද මේ දුම්රිය ගමන් කරන මහ ජනතාවටත් මේක සෑහෙන අසීරුවක් ඇත්තටම. ඉතින් අපි චුට්ටක් බලනවා මේක පුළුවන් නම් අපි මේක ඇතුළට ගිහිල්ලා කොහොමද මේක හදලා තියෙන්නේ කියලා පොඩ්ඩක් මේ ජනතාවට පෙන්වන්න. අපි පොඩ්ඩක් යමු බලන්න පොඩ්ඩක් ඇතුළට. හැබැයි ගිහිල්ලා එන්න බැරි වෙද්ද දන්නේ. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. බලන්න. පොඩ්ඩක් බලන්නකො මට පොඩ්ඩක් යන්න පුළුවන්ද කියලා. මෙතනින් යන්නේ රක්ෂිතේ පැත්තට යන්නේ කට්ටිය. රක්ෂිතේ පැත්තට නේද යන්නේ? යට තියෙන රක්ෂිතේ. ඒක වතුර බිල්ල තියෙන්නේ අම්මා. නිකන් කොන්ක්‍රීට් එක අපරාධ. නිකන් කොන්ක්‍රීට් එක අපරාධනේ. ඒවත් මලගෙන කාලා යනවා. හරි. මේකට දැන් එන්න ගියාම තමයි මම පොඩ්ඩක් යනවා බලන්න. මම හිතනවා මට එහා පැත්තෙන් ගමන් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අපිට ඕන නම් එහා පැත්තට පැනලා බැලුව හැකියි. අර එහා පැත්තේ ඔව්. ඉතින් මේ තැහෙන අවදානමක් වීඩියෝ එක කරන්නත් මේ එන්න එහා පැත්තට. හරි. ඔන්න මම බොමාරෙන් බහගත්තා. ඉතින් මෙතන මේ තියෙන මේ සුදු පාට මේ කොන්ක්‍රීට් එකක් ගහලා මේ රේල් පාරේ මෙතන මේ ජැක් එක වගේ ගහලා තියෙන්නේ මේකේ ආරක්ෂාවට. නමුත් මෙතන දුම්රිය ගමන් කරන්නේ ඇත්තටම කියනවා නම් බොහෝම හිමීට ගමන් කරන්නේ. ඉතින් මම දැන් පැය භාගයකට කිට්ටු වෙන්න යනවද? පැය කාලක් වගේ? ඉස්සර යන්නේ නැතුව. ඉස්සර ගන්න නැහැ. නෑ කොහමද මෙතනින් මේ පැත්තට බේස් කරලා ගන්න. මේ පැත්තට ස්ලෝ කරලා යන්න මේ හරිය යන්නේ. ඇත්තටම කියනවා දුම්රිය ගමන් කරනකොට මෙයා ස්ලෝ කරලා යන්න මම හිතා විනාඩි 10ක් 15ක් වගේ යනවා ඇති. ඒ කියන්නේ මෙතන හෙල්ලෙනවනේ හයියෙන් යන්නේ හැමින් යන්නේ සාමාන්‍යයෙන්. මේ යන්නේ නේ. 10ට විතර වගේ යනවා. මම දැන් මේ ඉන්නේ මෙතන මේ අවදාන සහිත ස්ථානයක. මෙතනින් යට තමයි මේ වතුර තියෙන්නේ. අලියතුන්ට ගමන් කරන්න හදලා තියෙන්නේ.
ගියම් බාර මලත් අල්ලලා ඉල්ල නන්නේ. පුළුවන් තරම් එහා පැත්තේ එන්න උත්සාහ කරනවා. අපි එහා පැත්තට යමු. ඔය ටික විතරයි තියෙන්නේ. මෙතනින් තමයි කලින් මාරුවා. අපේ කැමරා එක පොඩ්ඩක් පෙන්වන්න පුළුවන් නම් මෙතනින් තමයි කලින් මාරු වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවට අලියත්තු ගමන් කරන අඩුවේ මොකද අපිට පෙන්වන්න ක්‍රමයක් නෑ. අපි එනකොට ටිකක් මේ ස්ථානට පරක් වෙලා ආවේ. අත්‍තරම කියනවා නම් මෙතන තියෙන මේ අලියත්තුන්ට මාරු වෙන්න නෙමෙයි. මෙතන මේ අලමාර්ගයක් තියෙන මේක යටින්. මේ අලමාර්ගයක් තියෙන්නේ. මම එක පෙන්වන්න අපි කැම් එක අරන් එන්න පුළුවන් නම් බොහොම පරිස්සමට එන්න. හැබැයි තොරතුරක්වත් ගන්න කිසිම කෙනෙක් මේ හරිය නෑ. ඉතින් අර මෙතන මේ ආරක්ෂා සපයන්න මේ දුම්රිය එනකොට ගොඩිය අල්ලලා මේ දුම්රියට ගමන් කරන්න ලේසි පහසු වෙන විදිහට විතරයි ඒගොල්ලෝ ඉන්නේ. ඒගොල්ලෝ සම්බන්ධ කරගන්න බැලුවා. ඉතින් ඒගොල්ලෝ වැඩි එන්නේ නැහැ වීඩියෝ එකට පේස් කරන්න. වීඩියෝ එක පොඩ්ඩක් මද කර කට් කරලා අපි එතන පොඩ්ඩක් ඇතුළට ගිහලා බලමු. ඒ වගේ මෙන්න මේ ස්ථානට ආව මෙතන තියෙන්නේ. ඉතින් මේ හරිය තමයි ඔය විශාල අලියත්තු ගමන් කරලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම් මෙතන මේ අලියත්තුන්ට ගමන් කරන්න හදපු එකක් නෙමෙයි. මේක මේ විශාල ඇලමාර්ගයක්. ඉතින් ලොකු වර්ෂාවක් ඇදහැලෙනකොට මම හිතන්නේ මෙන්න මේ හරිය සෑහෙන ජලයක් ගමන් කරනවා මේක දිගේ. යහව තියෙන්නේ අතන මිනිස්සු ගමන් කරන ස්ථානේ. හරි ලස්සනට මේවා ඉදි කරලා තියෙනවා. මේ සෑහෙන්න මේ පාලම හදලා තියෙන්නේ කළුගල්. මේක කළුගල් නේ? කළුගල් වෙන්නේ. ඔව් කළුගල්. උද තාක්ෂණයක් උදලා හදලා තියෙනවා ඉතින්. ඒවට නම් කිසිම දොසක් කියන්න බෑ. මොකද මේ හරිය මේ ජලය ගමන් කරලා ජලය යන්න හදලා තියෙන්නේ අන්න ඒ හරි ඒ ඈතින් තමයි විශාල අලියතු 100ක් 200ක් විතර අලියතුන් මාරු වෙනවා. ඒක හැබැයි වෙලාවක් කියන්න බෑ. හැබැයි මම මේ ගම්මුන්ගෙන් කීප දෙනෙක්ගෙන් ආවා සාමාන්‍ය උදේ පාන්දර 5ත් 6ත් අතර තමයි ඒගොල්ලෝ ගොඩ වෙන්නේ. හැබැයි මේ වෙනකොට අලි උමම් මාර්ගයේ සම්පූර්ණ වැඩ රාජකාරී නවත්තලා තියෙන්නේ. ඇත්තට මේක ලොකු අපරාධයක් මේ රටේ. මේ රටේ සම්පත් අපරාධය. හරිද? මේක මම මොන රජෙන්ද පටන් ගත්තේ එහෙම මම මේ වීඩියෝ එක සඳහන් කරන්නේ නැහැ. කොයි රජෙන් කරත් මේවා ජාතික අපරාධ. ඒකයි ඕගොල්ලන්ට දැනගැනීමට පිණිස තමයි මම අද මේ වීඩියෝ එක ගේන්න හිතුවේ. ඉතින් මේ මහ ජනතාවගේ මුදල් මේ අපරාධ මේවා මේ මහ ජනතාවගේ මුදල් මේ රටේ තව කරන්න බොහෝ දෑ තියෙද්දී මේ මිනිස්සු ඉතින් මේ වගේ දේවල් කරලා මේ සල්ලි රජයට මදි වුණාට පස්සේ මේක මෙහෙම මනවත්තනවා. ඉතින් මේවා කවදා කරයිද දන්නේ නැහැ. හොඳට බලන්න පුළුවන්. මේ අලියතුන්ට ගමන් කරන්න තියෙන මේ පාලම දැන් මේ යකඩ පත්තන් වලින් වහලා තියෙනවා. අර ඉස්සලා මම කලින් පෙන්නේ මෙතනින් එහා පැත්තේ ඇතුළත. එහා පැත්තේ මේවා නෑ නේ වැඩි. ඔව්. එහා පැත්තට ගියොත් ඇතුළට ඇතුළට බලා ගන්න පුළුවන් නේ. අපි එන යහරේ පොඩ්ඩක් පෙන්නන්නම්. හරිද? ඒ හරියට තමයි මේ විශාල හස්තෙන් යන්නේ. ඉතින් ඒගොල්ලොන්ට ඉන්න තැනක් නැහැ. ඒගොල්ලොන්ගේ රාජ භවන තමයි මේ තියෙන්නේ. මේවා මිනිස්සුන්ට
ඉඩ කඩන් දෙන්නේ නැහැ කොහොමත් මේවා එලි කරලා. මොකද මේවා රක්ෂිතයටම තමයි වෙන් කරලා තියෙන්නේ. දැන් එතකොට මේ සත්තු ගමන් කරන ස්ථානේ තමයි මේ හදන්න අරගෙන තියෙන්නේ. ඒ හරි කමන්න එක හැදුවත් කමක් නැහැ. නමුත් මේ ඔක්කොම බාගෙන නැවතිලා තියෙන මේවා කවදා කෙරෙත් දන්නේ නැහැ. ඉතින් මම ඉල්ලන්නේ මේ වර්තමාන ආණ්ඩුවෙන් මේක පුළුවන් තරම් මේක ඉදි කරලා මේක මේ ජනතාවට ගමන් කරන්න පුළුවන් විදිහට වටේ පිටේ දුම්රිය ධාවනය කරන්න පුළුවන් විදිහට අනේ මේක හදලා දෙන්න කියලා. ඉතින් මම මේ වර්තමාන ආණ්ඩුවෙන් ඉල්ලනවා. ඉතින් වැඩි දුර කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි ඔක්කොම පෙන්නවා. ගානේ රිස්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ අවදානමක් තියෙනවා. මම ඇත්තටම පෙන්නන්නම් මේ හරිය. මට පොඩ්ඩක් දෙන්න වීඩියෝ එක කොහොමම. හරි. හරි යකඩ පට්ටම් වලින් වහලා තියෙන්නේ. මේ සිල්වරක් කොට ලාවට කියලා තියෙන්නේ. අර එක ඇටි ලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. අර සිරිබරන් කොට පේන විදිය අර දුම්රිය ගමන් කරනවා සිරිබරන් කොට පේන විදිය පේනවා ඇති. සිරිබරන් කොට තමයි ගහලා තියෙන්නේ. ඉතින් එක ඈනයක් තමයි මෙතන තියෙන්නේ මේ. මේ හොඳට බලන්න පුළුවන් මේ. මට ලං කරලා පෙන්වන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඒ ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. එහෙනම් මෙතන වෙලාවක් කතා කර ඇති. මොකද මේ සෑහෙන අවුරස්මියක් වදිනවා. මොකද කතා කරන්නත් බෑ. මේ යකඩ රත් වෙනවා. මේ යකඩ රත් වෙනකොට අපිට ඉන්නත් බෑ. ඉතින් අපි දැන් වීඩියෝ එක නවත්තන්න යන්නේ. ඔව් කිලෝමීටර ගාණක් ඉඳලා ආවේ අපි ආවෙත් අපේම සුපුරුදු වාහන වල තමයි ආවේ. ඉතින් අපිට මේ ලොකු වාහන නෑ. එන්න අපි යූටියුබර්ස්ලා ඒකට අපි රටට හොඳ දෙයක් තමයි දායාද කරන්නේ. ඉතින් ඒක වගේ channel එක බලලා කෙල්ල කොල්ලෝ ඉන්නනම් subscribe කරන්න කියලා ඉල්ලනවා. මේ වීඩියෝ එක අනිවාර්යෙන් like කරන්න. මේ වීඩියෝ එක වැදගත් වීඩියෝ එකක්. මොකද මේ පට්ට අවුවක මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් හරිම අමාරුයි. මෙතනින් අපි වීඩියෝ එක නවත්තනවා. මොකද වැඩි දිග්ගස්සලා මේක බෝරින් කරන්න කැමති නැහැ. තවත් මේ වගේම සුවිශේෂී වීඩියෝ එකකින් හමු වෙනතුරු එහෙනම් මම සමුගන්නම්. මම දිසානායක බ්ලොග්